ඉතින් චාමික කරුණාරත්නට මොකද වුනේ? ඉතින් හිතාගන්න බැරි දෙයක් තමයි චාමිකට වුනේ. ඉතින් චාමිකට ගොඩක් අය ලංකාවේ ආදරය කරා. ඉතින් වැඩිපුරම ආදරය කරේ ඉතින් කෙල්ලෝ ඉතින්. ගොඩක්ම හිට් වුණ චරිතයක් තමයි කවුද? චාමික කරුණාරත්න. ඉතින් මේ වන විට හොට්ම නිවුස් එකක් ගිහිලා තියෙනවා. ඉතින් චාමිකට දරුවෙක් ඉන්නවා කියන දේ. ඉතින් ඇවිල්ලා උසාවියත් ඇවිල්ලා ඒ ගර්ල් කියනවා චාමිකගේ තමයි ළමයා. එයා නම දෙන්න එන්නේ නැහැ. දැන් මාස 2කුත් වෙනවා කියලා. ඉතින් චාමික තාම මේකට කිසිම උත්තරයක් ලබා දීලා නැහැ. ඉතින් ඇත්තටම මේ ළමයා චාමිකගේද? ඉතින් චාමික කියන්නේ ගර්ල් කියනවා එයා ළඟ වැඩ කරන්න එයා. ඉතින් ගර්ල් කියනවා DNA පරීක්ෂණයකට උනත් ලෑස්ති කියලා. ඉතින් ඒ තරම් එයාට ෂුවර් ඒ ළමයා චාමිකගේ කියලා. ඉතින් ඇත්ත නැත්ත හරියට දන්නේ මේ වගේම සිද්ධියක් වුණා ක්‍රිකට් කෙනෙක්ට. ඉතින් දවසක ගුණතිලකට ඉතින් එයා ඒ නඩුවෙන් දින්න කොහොම හරි. ඉතින් එහෙම දෙයක් වෙලා තිබ්බේ නෑ. ඉතින් කොහොම වුණත් මෙතන හිතා ගන්න බැරි දෙයක් තමයි කියන්නේ. මොකද උසාවියට උසාවි මාර්ගයට යන්න නඩු මාර්ගයකට යන්න චාමිකට කෙලින්ම අභියෝග කරනවා. ඉතින් හිතන්නේ මොකද්ද? චාමිකට මේකට ටයිම් අවුට් එකක් ගන්න පුළුවන් වේද? නැත්තම් චාමික මග අරින්නේ ඇයි? චාමික මේකට උත්තරයක් අනිවාර්යෙන් දෙන්න ඕන. මොකද ගොඩක් අය බලන් ඉන්නවා චාමිකගේ ප්‍රේක්ෂකයෝ චාමිකට ආදරය කරන අය ඉක්මනට උත්තරයක් ලැබෙනකන්. ඉතින් බලමු මේ චාමික මේකට හරිද වැරදිද කියලා යාළුවනේ.